කටරොඩු කොළ මැල්ලුමක්. කටරොඩු කැඳත් හදන්න පුළුවන්. නිකම් බොන්නත් පුළුවන්. අද මං හදන්නේ මැල්ලුම්. නේ මම ටිකක් පොඩියට කපා ගත්තා. ඉතින් මං හොඳට දැන් හොදලා සුද්ධ කරලා මම ටිකක් පොඩි වෙන්න කැපුවා. ඉතින් ඒ කැපුව එක මම දැන් දානවා මගේ මේ මැල්ලුම් ලියන භාජනයට. ෆුඩ් චොපර් එකට දානවා. ඒව එකක් තියෙනකොට ඉතින් කාර්යක්ෂමයි අත්තරිනොත් මේ පීයෙන් කපා ගන්න පුළුවන්. එහෙම තමයි අපි කැපුවේ ඉස්සර. දැන් ඉතින් පොඩ්ඩක් කාර්යක්ෂම වෙන්න ඕන හින්දා වගේ දේවල් මේ වගේ මැෂින්ස් පාවිච්චි කරනවා. ඒ ගැන තරහ වෙන්න එපා. ඉතින් මේ පොල් ටිකකුත් දානවා. මම පොල් ටිකකුත් දානවා. ඊට පස්සේ අපි ඒකට ලුණු පොඩ්ඩක් දානවා. ලුණු පොඩ්ඩක් දානවා. ඉතින් ලුණු ටිකක් දාන්න ඕනේ. කහ චුට්ටක් දාන්න ඕනේ. ටිකක් දැම්මා. දැන් හරි. දැන් අපිට තියෙන්නේ මේක මෙහෙම චොපර් එකේ ෆුඩ් චොපර් එකේ බ්ලෙන්ඩ් කරගන්න විතර ග්‍රයින්ඩ් කරගන්න විතරයි. බලන්න. ඊට පස්සේ මේ සෙට් එක ගන්නලා තියෙනවා මෙතනින් ලේසියට වැඩ කරගන්න. හරි. ඊට පස්සේ අපි මේක මෙන්න බලමු කොහොමද කියලා. සාමාන්‍ය වශයෙන් හොඳයි. මේ ඇති කියලාත් හිතනවා. මැල්ලුම් කියන දේ වැඩියෙන්ම කුඩු පට්ටම් කරන්න හොඳ නෑ කියලාත් අහලා තියෙනවා. ඒකින්ද මේ ගානට ගමු. මේකේ මේ තියෙන බ්ලේඩ් එක පරිස්සමට බ්ලේඩ් එකත් අයින් කරගමු. අයින් කරෙවෙලා මේ වගේ හැන්දක් අරගෙන ඉවෙලා අපි හැන්ද අයින් කරලා ඉස්සලා අපි ලිප පත්තු කරන්න ඕනේ. මැල්ලුම් හදනකොට අපි ඉස්සලා හට්ටිය රත් කරන් ඉන්න ඕනේ. ඒතර කාලය ගොඩාක් අඩු කරගන්න ඕනේ මැල්ලුම ලිපේ තියෙන ප්‍රමාණය. ඒක මේක රත් වෙච්ච තැටියට වගේ ටක් ගාලා දැම්ම ගත්තා. ඒ වගේ ක්‍රමයක් අනුගමනය කරන්න ඕනේ. ඉතින් මම ඒක ටිකක් රත් වෙනකන් මම මේක මෙහෙම එකතු කරගන්න. ටිකයි හැදුවේ. දැන් හට්ටිය රත් වෙලා තියෙන්නේ. රත් වෙච්ච හට්ටියට තමයි මැල්ලුම දාන්න ඕනේ. එතකොට අපිට දැම්ම සැනින් ගන්න පුළුවන්. කොළ පාට ගතිය නොයන්න. හරිම රසයි මං කෑවා. හරිම රසයි මං දවල්ෙත් මේව හදාගෙන කෑවා. ඉතින් ඕගොල්ලොත් හදලා කන්න. මේ ගුණ දේවල් මේවට ඉතින් අර කටරොඩු වැල් වලට පොහොර ගහලා නැහැ. ඒකින්දයි මේකේ තියෙන වටිනාකම වැඩි වෙන්නේ. ඉතින් මේක අපිට හරි වටිනවා. පොහොර ගහලා නැති දේවල් හැම දෙයක්ම පොහොරනේ නේ. ඉතින් මේ වගේ මැල්ලුම් කන්න. ඉක්මනින් අපි මේක ලිප් ඔෆ් කරලා ගමු. දැන් අපි බාගමු ලිප් ඔෆ් කරලා. මේක හරිය වටින දෙයක් අපිට. හිතා ගන්න බෑ. මිනිස්සුන් එච්චර දන්නේ නැහැ මේකේ වටිනාකම. ඕගොල්ලෝ අහලා බලන්න ඕගොල්ලන්ගේ වෛද්‍යවරුන්ගේ සිංහල වෙදකම් කරන වෙද මහත්තුරුන්ගෙන් අහලා දැනගන්න මේක කොච්චර වටිනවද කියලා. ඉතින් වටිනා සම්පතක් තමයි මේ කටරොඩු මැල්ලුම.